හායි හැමෝටම අදත් අපි 4 දෙනාම ඉන්නවා. ඔයාලට මතක ඇති අපි BSc ඩිග්‍රී එකකින් පස්සේ post graduate studies apply කරන process එක ගැන කලින් කතා කරා episode 9 වලින්. ඉතින් අද අපි කතා කරන්නේ ලංකාවේ B Farm degree එකක්. ඒ කියලා කියන්නේ Bachelors of Pharmacy degree එකක් කරලා post graduate studies වලට වෙන රටකට යන්නේ කොහොමද? ඒකේ application process එක මොන වගේද කියලා. දැනටමත් ඔයගොල්ලන් දන්නවා ඇති අද අපිත් එක්ක මේ විස්තර බෙදාගන්නේ කවුද කියලා. ඔව් ඔයාලා හිතුවා හරි. අද අපි දිලීෂගෙන් අහලා දැනගමු කොහොමද B Farm එකකින් පස්සේ graduate studies වලට වෙන රටකට යන්නේ කියලා. ඉතින් අද අපිත් එක්ක මුලින්ම එකතු වෙලා ඉන්න කට්ටියට දිලීෂ ගැන දැනගන්නත් එක්ක අපි මුලින්ම එයාගෙන් අහලා දැනගමු එයා ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. එයා මොනවද බැචලර්ස් වලට කරේ, ඊට පස්සේ ඊගාවට කොහෙද එයා පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට ගියේ, ඒ වගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දැනගමු. ඉතින් දිලීෂ කියන්නකෝ. පුනි මම මුලින්ම බැචලර්ස් ඔෆ් ෆාමසි ඩිග්‍රී කළා. ඒක අවුරුදු 4ක ඩිග්‍රී එකක්. මම ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එක තමයි ඒක කරේ. ඉතින් ඒක කම්ප්ලීට් කරාට පස්සේ මම හිතුවා පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් මම කරනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම මාස්ටර්ස් එකකට ඇප්ලයි කරේ. ඉතින් මාස්ටර්ස් එක ගැන කිව්වොත් ඒක 2 years මාස්ටර්ස් ඩිග්‍රී එකක්, මාස්ටර්ස් by coursework එකක්. ඒකට මම ඇප්ලයි කරපු විදිහ තමයි අද අපි එක්ස්ප්ලেইন කරන්න යන්නේ. ඒකේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් දෙකක් තියෙනවා. ඉතින් නිපුණිගේ අපේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඒකේ අපි කියන්නේ කොහොමද සුපර්වයිසර් කෙනෙක්ව කන්ටැක්ට් කරලා පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න කියලා. එතකොට මගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක මම කරේ ඩිරෙක්ට් යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා. ඉතින් අද බලන හැමෝටම අපි මේ කතා කරන්නේ යුනිවර්සිටි එකකට කොහොමද ඩිරෙක්ට්ලි ඇප්ලයි කරලා පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකකට යන්නේ කියන එක තමයි බේසිකලි. ඉතින් ඔයාලට අපි දෙන මේ වීඩියෝස් දෙකම බලලා ඔයාලගේ පෝස්ට් ග්‍රැජුවේට් ජර්නි එක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඔව් දිලි පෝස්ට් ග්‍රැජුවේට් එක ගැන දැන් අපි කතා කරන්නේ ඔයාගේ ෆාමසි පෝස්ට් ග්‍රැජුවේට් එක ගැනනේ. අපි මුලින්ම අහගෙන ඉන්න අයට කියමු ඔයාගේ BSc එක ගැන. ඕනෝ BSc එක ගැන කිව්වොත් අතන මාත් A levels වල ඉඳලා කිව්වොත් බයෝසයන්ස් කරේ. අතන මේ වීඩියෝ එක ගැන කියද්දී අපි මීට කලින් අපි A level බයෝසයන්ස් කරලා යන pathways කියන වීඩියෝ එකකුත් අපේ තියෙනවා. ඒකෙත් අපි එක්ස්ප්ලেইন කරනවා මේ කොහොමද අපි මේ Bachelors of Pharmacy කියන ඩිග්‍රී එකට යන්නේ, කොහොමද කැම්පස් පොතෙන් එක හොයාගන්නේ, ඇප්ලයි කරන්නේ කොහොමද, ඒ විස්තර අපි ඒකෙත් කිව්වා. ඉතින් කෙටියෙන් කිව්වොත් A level බයෝසයන්ස් කරලා ඊට පස්සේ අපිට Bachelors of Pharmacy කියන ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක 4 years degree එකක්. අපේ Bachelors of Pharmacy කියන එක honors degree එකක්. අපිට Bachelors of Pharmacy degree එක complete කරාට පස්සේ අපිට SLMC registration එකකුත් හම්බ වෙනවා. ඉතින් ඔයාට Bachelors of Pharmacy degree එක complete කරාට පස්සේ directly ඔයාගේ degree certificate එකත් එක්ක SLMC registration එකක් අරගෙන pharmacy license එකක් ගන්නත් පුළුවන්. pharmacy field එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට Bachelors of Pharmacy degree එක කරන්න පුළුවන්. ඒ වගේම මේ අපෙන් සමහර කට්ටියක් ඉල්ලලා තිබුණා ෆාමසි ඩිග්‍රී එකේ ඩිග්‍රී ස්ට්‍රක්චර් එක මොන වගේද මොනවද ඒක ඉගෙන ගන්න තියෙන්නේ කියලා. අපි ඒ ගැන ලොකු විස්තරයක් දැන් කියන්නේ නැතුව අපි ඒකත් වෙනම වීඩියෝ එකක ගේමු නේද? ඔව් එහෙම කරමු. රෆ්ලි කිව්වොත් ෆාමසි ඩිග්‍රී එකේ ඇත්තටම අපි ගොඩක් වෙලාවට හැම පැත්තම වගේ කවර් වෙන විදිහට තමයි මේ ඩිග්‍රී එක හදලා තියෙන්නේ. ගොඩක් වෙලාවට මැනුෆැක්චරින් පැත්ත, එතකොට ක්ලිනිකල් ප්‍රැක්ටිස් පැත්ත, එතකොට රෙගියුලේටරි සයිඩ් එක, මේ හැමදේම කවර් වෙන විදිහට තමයි ඩිග්‍රී එක හදලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවහම අපිට ජොබ් ඔපචුනිටිස් ගත්තාම ගොඩාක් ඒරියාස් වල ජොබ් ඔපචුනිටිස් වලට ඇප්ලයි කරන්න පුළුවන් මේ ඩිග්‍රී එකෙන්. ඉතින් ලයිසන් එකට අමතරව ඒ දේත් අපි කියන්න ඕන. ඉතින් අපි ඒ ගැන විස්තරයක් අපි අලුත් වීඩියෝ එකකින් අරගෙන එමු. හරි දිලි. දැන් ඔයා කිව්වනේ ඔයාගේ BSc එක ගැන ඒ විස්තර. එතකොට කියන්නකෝ මේ MSc එකකට ඔයාලට යන්න හිතුනේ ඇයි කියලා. සමහර අයට ප්‍රශ්නයක් ඇතිනේ ෆාමසි වගේ BSc හොන්ස් එකක් කරලා ඇයි මේ MSc එකට යන්නේ? ජොබ් එකක් කරන්නේ ඔව්. නැතුව අර ඔයා දැන් ඔව්. ගොඩාක් ෆීල්ඩ්ස් වලට යන්න පුළුවන් කියලා කිව්වනේ. අන්න හරි. එතකොට එහෙම නැතුව
මාස්ටර් එකට ඒ කියන්නේ රිසර්ච් පැත්තට යන්න කැමති උනේ ඇයි කියලා. ඇත්තටම නිපුණටත් මතක ඇති. ඒ කියන්නේ ඒ දවස්වල අපිට අර අපි අපේ childhood dreams එකෙත් අපි කියනවද මන්දා අපිට අර පොඩි කාලේ ආසාවක් තිබුණා මෙහෙම ඒ දවස්වල ඒ වචනේ දන්නේ නැති වුණාට ඇකඩමික් යන්න ආසාවක් තිබුණා ඉතින්. ඉතින් ඒකට තමයි ලොකුම ආසාවක් තිබ්බේ. ඒ කියන්නේ අපි ඒකට try කරා. Bachelors of Pharmacy degree එක තෝරගත්තේ ඇත්තටම අර නිකන් අර නවෝදය අපි ඒ වීඩියෝ එකේ කිව්වා මේ කියන්නේ අන්න හරි. මෙඩිසින් යන්නනේ try කරේ. ඊට පස්සේ මේ අපිට ඇත්තටම මෙඩිසින් යන්න බැරි වුණා. ඊට පස්සේ තිබ්බ ඔප්ෂන්ස් වලින් තමයි ෆාමසි එක තෝරගත්තේ. එතකොට ඊට පස්සේ අපිට තිබ්බ ඒ කියන්නේ මට තිබ්බ මේ ඊගාව මගේ ගෝල් එක තමයි ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් උනේ නැත්තම් මම ඇකඩමික් පැත්තෙන් යනවා කියන එක. ඔව් ඒ කියන්නේ එහෙමනු ડોක්ටරේට් එක ගන්නත් පුළුවන් එකක්. අනික මේ ඔයා 9 වසරේදීම මේ දන්නවනේ ලෙක්චරර් 9 වසර අපි අර චයිල්ඩ්හුඩ් ඩ්‍රීම් එකේ කතා වුණේ ලෙක්චරර් මේ එහෙම ආ තව දන්නවනේ. කෙනෙක් ඔය කියන්නේ අප්ඩේටඩ් නේ. කවුද? ඉතින් මේ ඒ හින්දා පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න ඕනේ කියන එක හිතේ තිබ්බා. ඒත් ඔයාලට මතක ඇති අපි අවුට් වෙන කාලෙ වෙද්දි කොවිඩ් එහෙම තිබුණා. මේ ගොඩක් අර ෆන්ඩින් සෝසස් වැඩි තිබුණේ නැහැ. අපි ජොබ් වලට හොයාගෙන ගියෙත් ගොඩක් අමාරුයි. මොකද ජොබ්ස් දෙන්නේ නැති කාලයක් වුණා නේ දවස්වල හැමෝටම ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එක්ක කම්පනීස් වලත් ලොකුවට වේකන්සිස් එහෙමත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් අනික ලංකාවේ මේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් ෆාමසි පැත්තෙන් ඒ දවස්වල තිබුණේ නැහැ. ඒකත් මම වෙන රටක පෝස්ට් ග්‍රැජුවේට් එකට ඇප්ලයි කරන්න එක හේතුවක් වුණා. ඉතින් දැන් නම් කියන්න සතුටුයි දැන් මාස්ටර්ස් ඔෆ් ෆාමසිටිකල් සයන්ස් උත් ලංකාවේ තියෙනවා. ඉතින් ඒක මාර හොඳ දෙයක්. ඉතින් ඒත් එක්ක තමයි මම ඉතින් පෝස්ට් ග්‍රැජුවේට් එකක් ඇප්ලයි කරනවා කියලා හිතාගෙන හිටියට මට කරන්න අවස්ථාවක් හමුනේ නෑ. ඒ නිසා මම ජොබ් එකක් එතකොටත් කරා. හැබැයි කරන ගමන් මම පෝස්ට් ග්‍රැජුවේට් වලට ඇප්ලයි කරන්න පටන් ගත්තා. හරි දිවිෂ. එතකොට දැන් මම කෙමිස්ට්‍රි වලින් ගත්තොත් එහෙම කෙමිස්ට්‍රි වල අපි ග්‍රැජුවේට් ස්ටඩීස් ඇප්ලයි කරනකොට එක එක රිසර්ච් ෆීල්ඩ් වලින් ඇප්ලයි කරනවානේ. ඒ කියන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රි හරි ඉනෝගනික් සින්තසිස් හරි ඇනලිටිකල් කෙමිස්ට්‍රි හරි ඒ වගේ රිසර්ච් ෆීල්ඩ්ස් තියෙනවානේ. එතකොට ෆාමසි MSc එකක් ඇප්ලයි කරනකොටත් ඒ වගේ රිසර්ච් ෆීල්ඩ් අනිවාර්යයෙන්ම ඇතිනේ. එතකොට අපිට ඒ රිසර්ච් ෆීල්ඩ්ස් මොනවද කියලා අපිට පොඩි අයිඩියා එකක් ගන්නවා කිව්වොත් එහෙම. පුනි ෆාමසි ෆීල්ඩ් එක ගත්තොත් අපි ලංකාව ගැන කිව්වොත් මුලින්ම ඇත්තටම ලංකාවේ දැනට මම දන්න විදිහට පේ කරලා හරි අපිට ගන්න පුළුවන් මාස්ටර්ස් තමයි තියෙන්නේ. මාස්ටර්ස් පැත්තෙන් ගත්තොත් ලංකාවේ දැනට මම දන්න තරමින් තියෙන්නේ මාස්ටර් ඔෆ් ෆාමසිටිකල් සයන්ස් කියලා එකක් තියෙනවා. මාස්ටර් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆාමසි කියලා තියෙනවා. තව මාස්ටර් ඔෆ් පබ්ලික් හෙල්ත් කියලා තව මාස්ටර් එකක් තියෙනවා. මාස්ටර්ස් වලට අමතරව රිසර්ච් ෆීල්ඩ් එක දැන් ගොඩක් මාස්ටර්ස් බයි රිසර්ච් වගේ හරි මාස්ටර්ස් බයි කෝස් වර්ක් උනත් අපිට රිසර්ච් කරන්න තියෙනවනේ. එතකොට රිසර්ච් වලට ඇත්තටම ඔයා කිව්ව විදිහට අපි කැමති ෆීල්ඩ් එකක් තෝරගන්න ඕන. ලංකාවෙන් පිට ගත්තොත් අපිට ගොඩාක් ෆාමසි පැත්තෙන් රිසර්ච් ෆීල්ඩ්ස් ගොඩාක් තියෙනවා. මම හිටපු යුනිවර්සිටි එක ගැන කතා කරොත් ඒකේ ඇත්තටම තියෙන්නේ Faculty of Pharmacy. දැන් අපේ ලංකාවේ තියෙන්නේ Department of Pharmacy. ඉන්න කාලේ තිබුණේ අපි Faculty of Medical Sciences යටතේනේ තිබුණේ. ඊට පස්සේ දැන් තියෙනවා Faculty of Allied Health Sciences එකේ Department of Pharmacy and Pharmaceutical Science තමයි ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන්නේ. නමුත් අපි එළියට ගියාම ගොඩක් වෙලාවට Faculty of Pharmacy තියෙනවා. එතකොට Faculty of Pharmacy කිව්වහම ඒක ගොඩක් ලොකුයි. එතකොට ෆැකල්ටි එක එතකොට ඩිපාර්ට්මන්ට්ස් වයිස් ගොඩාක් තියෙනවා. දැන් අපි හිටපු එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් කෙමිස්ට්‍රි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිසියොලොජි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි, ඩිපාර්ට්මන්ට් ඔෆ් බයෝකෙමිස්ට්‍රි, ඊළඟ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆාමසි, ෆයිටෝකෙමිකල් සයන්ස්, ෆාමසියුටික්ස් ඒ විදිහට අර අපේ බේසික් ඩිග්‍රී එකේ තිබිච්ච ඒ හැම පොඩි කොටසකටම අදාළ ඩිපාර්ට්මන්ට්ස් තිබ්බා. එතකොට දැන් ඔය කෙමිස්ට්‍රි කිව්ව හින්දා මම කිව්වේ මට අහන්න මේ හිතුනේ මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ෆාමසි වලට අදාළ කෙමිස්ට්‍රි වලට වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ජෙනරල් ඔව්. කෙමිස්ට්‍රි වලට අමතරව. අමාරු හැබැයි නේද? කෙමිස්ට්‍රි වලට අමතරව ඔව්. ඒ කියන්නේ එයාලගේ
ෆැකල්ටි ඔෆ් සයන්ස් එකේ තියෙනවා නිපුවා කිව්වා වගේ ඒකේ කෙමිස්ට්‍රි වෙනම තියෙනවා. මෙඩිකල් සයන්සස් ෆැකල්ටි එකේත් බයෝකෙමිස්ට්‍රි තියෙනවානේ. ඔව් ඔව් බයෝකෙමිස්ට්‍රි ඔව් තියෙනවා වෙනම මෙඩිකල් තියෙනවා. සයන්සස් ඔව් ෆැකල්ටි එකත් බයෝකෙමිස්ට්‍රි වෙනම තියෙනවා, ෆිසියොලොජි වෙනම තියෙනවා. තියෙනවා. ඒක ඔව් ෆාමකොලොජි වෙනම තියෙනවානේ. ඒ වගේ තියෙනවා. ෆැකල්ටි ඔෆ් ෆාමසි එක ඇතුලේ තියෙනවා ඩිපාර්ට්මන්ට් ඔෆ් බයෝකෙමිස්ට්‍රි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆිසියොලොජි, ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි. ඒ ටික වෙනම තියෙනවා. ඉතින් අර ඒක ගොඩාක් බ්‍රෝඩ් විදිහට තියෙනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම රිසර්ච් ෆීල්ඩ් ගත්තොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි කැමති ඒරියා එක අපි තෝරගත්තට පස්සේ අපිට ගොඩක් වෙලාවට අයිඩියා එකක් එනවනේ බැචලර්ස් කරන කාලේ අපි මොන වගේ වටද කැමති කියලා. ඉතින් ඊට අමතරව වුණත් තමුන්ට අලුත් දෙයක් එක්ස්ප්ලෝර් කරන්න කැමති නම් ඉතින් එහෙම කරලා බලන්න ඕන තරම් රිසර්ච් ෆීල්ඩ්ස් තියෙනවා. ඒ වගේම ෆන්ඩින්ග්ස් උනත් තියෙනවා. ඉතින් ඒක ෆැකල්ටි ඔෆ් ෆාමසි හන්දා ඇත්තටම ඒ chance එක තියෙනවා. ෆන්ඩින්ග්ස් හොඳට හම්බෙන නිසා. ඔව්. ඔව්. ඒවා තමයි රිසර්ච් ඒරියා ගැන කිව්වොත් අපිට කියන්න පුළුවන්. එතකොට දැන් ඔයා කිව්වා මේ වගේ MSc එකේ මේ රිසර්ච් ෆීල්ඩ් මේ මමත් ඇත්තටම දැන් තමයි දැනගත්තේ මෙච්චර ෆීල්ඩ් තියෙනවා කියලා. ඔය ෆාමසිටිකල් සයන්සස්, කෙමිස්ට්‍රි ඒ ටික අනිවාර්යෙන් ඔය ඇප්ලයි වෙන නිසා දන්නවා. ඔය දැන් තමයි ගොඩක් ඒවා දැනගත්තේ. එතකොට කොහොමද මේන්ඩිලි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක? කොහොමද ඔයා ඇප්ලයි කරේ? අපි ඒ ටිකත් කියමු මේක අහගෙන ඉන්න අයට. ඒක ප්‍රොසෙස් එක තව ටිකක් විස්තර කරොත්. ඕනෝද? ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන කිව්වොත් මුල ටික නම් ගොඩක්ම නිපුණී කරපු විදිහම තමයි ඇත්තටම. ඒ කියන්නේ අපිට මුලින්ම කොහෙට ඇප්ලයි කරත් අපි යන්නේ කොහාටද කියන එක, අපි යන්නේ මොන ඒරියා එකෙන්ද, අපි යුනිවර්සිටි එක පික් කරන හැටි, ඒ ටික ඔක්කොම අර නිපුණී එයාගේ වීඩියෝ එකේ කියනවා වගේ අර වර්ල්ඩ් රෑන්කින් විදිහට ලිස්ට් එක හදලා ඊට පස්සේ ඒ යුනිවර්සිටිස් වල ඔයා කැමති ඩිග්‍රී එකේ අවైలබිලිටි එක බලලා ඒ විදිහට අපි මේ අපේ යුනිවර්සිටි ලිස්ට් එක මුලින්ම හදා ගන්න ඕන. ඊට පස්සේ ඒ අපි ආස ප්‍රෝග්‍රෑම් එකේ ඒක තියනවද කියන එකත් ඒකෙම අපිට දාගන්න පුළුවන්. Excel sheet එකක් හදනවා නම් ඒකේ ඒ දේවල් දාගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඒ යුනිවර්සිටිස් වල වෙබ්සයිට්ස් වලට යන්න. ඒකේ තියෙනවා කොයි කාලෙද ඒගොල්ලෝ ඒ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියලා. එතකොට ඒකත් වැදගත්. මොකද අපි ඇප්ලයි කරනකොට ගොඩක් වෙලාවට 1 year විතර ગેප් එකක් යනවා ඔය ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට. ඒක කොයි කාලෙද පටන් ගන්න ඇප්ලිකේෂන් දාන්න ඕනේ කොයි කාලෙද කියන එකත් අපිට ඒ Excel sheet එකටම ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇප්ලිකේෂන් එකට අපි ගෙවන්න ඕන. දැන් අන්න ඒක තමයි මෙතන තියෙන දේ. දැන් අපි ඇප්ලිකේෂන් දාලා යනවා නම් අපි ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න ඕන. එතකොට අපිට ඒක ඇෆෝඩබල් වෙන්නත් ඕන. ඒ වගේම ඒක ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණොත් එතන අපිට ඒක ආයෙ රිෆන්ඩ් වෙන්නෙත් නෑනේ. එතකොට ඒ දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තෝරගන්නකොට යුනිවර්සිටි එකේ ක්වොලිටි එක දැන් ලැබොරටරි රිසර්ච් නම් ෆන්ඩින් ලැබ් එකේ මේ ක්වොලිටි එක කොහොමත් ඉතින් වර්ල්ඩ් රෑන්කින් වෙන උඩ තියෙන ඒවා කොහොමත් ක්වොලිටි එක හොඳයි. ඉතින් ඒ විදිහට ඒවත් බලන ගමන් තමුන්ටත් ඒක ඇෆෝඩබල්ද අපිට මේක කියන්නේ රිජෙක්ට් වුණත් ප්‍රශ්නයක් නැද්ද කියන එක චුට්ටක් ඒක හිතලා බලන්න ඕන. ඉතින් ඒ විදිහට ඒ ටික හරියට පෙළ ගස්සගෙන ඊට පස්සේ තමයි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඒ කියන්නේ දැන් එතකොට ඇප්ලිකේෂන් ෆී එක සාමාන්‍යයෙන් $100 වගේ රේන්ජ් එකේද යන්නේ නැත්නම් ඊට වඩා වැඩිද? මොකද කෙමිස්ට්‍රි වල යන්නේ සාමාන්‍යයෙන් $100 වගේ. ගනිපුණි රට අනුව වෙනස් වෙනවා. ඔව්. එතකොට එතකොට ගොඩක් යුරෝපියන් කන්ට්‍රීස් ඊගාට US ඒ වගේ ලයි කරනකොට සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් ෆී එක වැඩි. එතකොට දැන් මම ඇප්ලයි කරේ ඒෂියන් කන්ට්‍රි එකකටනේ. එතකොට ඒෂියන් කන්ට්‍රීස් වලට ඇප්ලයි කරනකොට ෆී එක සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් මට මතක විදිහට මම ඒ දවස්වල 10000ක් වගේ තමයි මට ගියේ ඇප්ලිකේෂන් ෆී එකට. ලොකු ගාණක් ගියේ නෑ. ඉතින් ඒ කියන්නේ ඒක ඇෆෝඩබල් නේ. ඒ කියන්නේ මගේ හැටියට මට ඒක ඇෆෝඩබල්. එතකොට මේ කියන අපිට ඒක නැති වුණත් ප්‍රශ්නයක් නෑ වගේනේ. ඉතින් ඒ හින්දා තමයි යුනිවර්සිටි එකත් හොඳයි. ඒ හින්දා තමයි එහෙම ඇප්ලයි කරේ. ඉතින් අපි ප්‍රොසෙස් එක ගැන කිය හිටියේ. එතකොට ප්‍රොසෙස් එකේ ඇප්ලිකේෂන් ෆී එක ඊගාවට ඒ ඔක්කොම දේවල් ඔයාලට වෙබ්සයිට් එකට ගිහලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම තියෙනවා පෝර්ටල් එකක් ඔයාලට ඇප්ලිකේෂන් සබ්මිෂන් එකට. එතකොට එතනින් ඇප්ලිකේෂන් එක ඩිරෙක්ට්ලිම පෝර්ටල් එකට සබ්මිට් කරන්න තියෙන්නේ. ඒකෙම ෆිල් කර යන්න තියෙන්නේ. ඉතින් ඒකේ තිබ්බ දේවල් සාමාන්‍යයෙන් අපෙන් අහන්නේ අපේ පර්සනල් ඩීටේල්ස් අහනවා.
ඊට පස්සේ අපේ qualifications අහනවා. එතන qualifications වලට අපේ educational qualifications වලට අමතරව ඒගොල්ලෝ language proficiency බලනවා. හ්ම්. මං ගිය යුනිවර්සිටි එකේ එතන අපිට කෙලින්ම අපේ IELTS තමයි ඒකේ තිබුණේ මට මතක විදිහට. එතකොට අප්ලෝඩ් කරන්න අපේ සර්ටිෆිකට් එක. හ්ම්. ඊට පස්සේ තිබුණා අපිට ෆන්ඩින්. අපි කොහොමද මේකට ගෙවන්නේ? අපේ පර්සනල් ෆන්ඩ්ස් වලින්ද යන්නේ? නැත්නම් අපිට ස්කෝලර්ෂිප් එකක් ඕනද? නැත්නම් ස්පොන්සර් කෙනෙක් ඉන්නවද? එතන ඒක ෆිල් කරන්න තිබ්බා. එතකොට මම එතන දැම්මේ මගේ ෆන්ඩ්ස් වලින් යන්නේ. හැබැයි මට ස්කෝලර්ෂිප් එකක් ඕන කියන එක මම එතන මාක් කරා. ඊට පස්සේ ඒ දේවල් ටික ඔක්කොම ඇප්ලිකේෂන් එකේ ටික කරාට පස්සේ ඇප්ලිකේෂන් ෆී එක බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න තිබ්බේ. ඒක කරාට පස්සේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා. ඉතින් ওই විදිහට තමයි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරේ. ඊට පස්සේ මම හිතන්නේ within 3 weeks වගේ ඒගොල්ලෝ අපිට මේ ඊමේල් එකක් ආයෙවනවා අපි එලිජිබල්ද අපිව සිලෙක්ට් වුණාද කියලා අපිට ඊමේල් එකක් ආවා. මට එතකොට මේ reference letters ඕනිද? අපි ඇප්ලිකේෂන් එක දානවනේ නිපුණි. හ්ම්. හ්ම්. දාලා මං කියවනේ අපි එලිජිබල් කියලා ෆීඩ්බැක් එකක් ආවා කියලා. ඔව්. එතකොට ඒකේ ඒගොල්ලෝ කියනවා මට මතක විදිහට within 2 weeks ද කොහෙද හ්ම්. රිෆරන්ස් දෙන්න ඕන. ඒ නිසා එයාලට ඉන්ෆෝම් කරන්න කියලා. හ්ම්. එතකොට අර ඇප්ලිකේෂන් එක දාන තැන අපි රිෆරන්ස් දාන්න ඕන. රිෆරන්ස් ආ දෙන්නෙක් හරි. මට මතක විදිහට දෙන්නෙක්ව ඔව්. දාන්න ඕන. ඊට හ්ම්. පස්සේ අරගොල්ලෝ කියනවා මේ සිලෙක්ට් වුණොත් තමයි රිෆරන්ස් ඕන. ඉල්ලන්න. හ්ම්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔව් ඊට පස්සේ අපි දාපු අපේ ප්‍රොෆෙසර්ස්ලා හරි ලෙක්චරර්ස්ලාට හරි ඉන්ෆෝම් කරනවා මෙහෙම මාව එලිජිබල් වෙලා තියෙනවා ඔයාගේ රෙකමෙන්ඩේෂන් එක සබ්මිට් හ්ම්. කරන්න කියලා. හ්ම්. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ එවනවා මේ ඒ රෙකමෙන්ඩේෂන් එකත් බලලා කොහොමද අපි ඉස්සරහට ප්‍රොසීඩ් වෙනවද කියන එක ඊට පස්සේ තමයි බැලුවේ මට මතක විදිහට. ඒ විදිහට තමයි අපි රිෆරන්ස් වලට ප්‍රොෆෙසර්ස්ලාටයි ලෙක්චරර්ස්ලාටයි රික්වෙස්ට් කරන්නේ. එයාලටත් මං හිතන්නේ මේල්ස් යනවා. හ්ම්. අපි අර ඇප්ලිකේෂන් එකේ දාන නිසා අපි පොඩක් රිමයින්ඩ් එකක් දාන්න ඕනේ ඒ වෙලාවට අපේ CVs යවලා ලෙක්චරර්ස්ලාට ඉන්ෆෝම් කරාම ඒගොල්ලෝ කෙලින්ම එයාලගේ ඊමේල් එකක් යවනවා මේ යුනිවර්සිටි එකට. ඒ විදිහට තමයි ඒක වෙන්නේ. ඒ ඒගොල්ලෝ ඊට පස්සේ රිෆරන්ස් උත් බලලා ස්ටිල් අපිව එලිජිබල් නම් ඒගොල්ලෝ ඊට පස්සේ අපි ස්කෝලර්ෂිප් ඇප්ලයි කරලා තියෙනවා නම් ඒ ස්කෝලර්ෂිප් එකට අපි එලිජිබල්ද බලන්න අපිට SOP එකක් එවන්න කියලා කියනවා. ඒ විදිහට තමයි එතනට එනකම් ප්‍රොසෙස් එක. ඔව් දිලි ඒක තමයි දැන් SOP එක ගැන ඔයා කතා කරන්නේ මම එක අහන්නත් හිටියේ දැන් ඔය ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් නේ නේද? එතකොට ඒක කොහොමද ඔව්. දාන්නේ ඔයා ලියන්නේ කොහොමද ඒක? ඒ ගැන විස්තරත් පොඩ්ඩක් කියන්නකෝ. සඳු ඒක ඇත්තටම මම හිතන්නේ මේ නිපුණිගේ වීඩියෝ එකේ එයා හොඳටම මේක එක්ස්ප්ලেইন කරලා තිබ්බා. අපි මෙතන ප්‍රොමෝට් නෙමෙයි කරන්නේ ඇත්තටම ඒක හොඳටම එක්ස්ප්ලেইন කරලා තිබුණා නිපුණි. කොහොමද SOP එකක් කියන්නේ මොකද්ද? ඒක කොහොමද ලියන්නේ? ඇයි ඒක ලියන්නේ? ඒ හැමදේම නිපුණිගේ වීඩියෝ එකේ තියෙනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඉතින් බ්‍රීෆ්ලි මම කියවුවොත් SOP එකෙන් අපි කරන්නේ අපි ඇත්තටම අපි කවුද කියන එක එතන පෙන්වන්න ඕන. එතකොට අපේ এডুকেෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක සහ අපේ පොටෙන්ෂල් එක එතන හොඳට පේන්න ඕන. දැන් අපි ලංකාව වගේ රටක් නිසා ගොඩක් වෙලාවට අපි ගොඩක් ඩිෆිකල්ටිස් එක්ක ඉගෙන ගන්න. ඒ අපි එළියට ගියාම තේරෙනවා අපිට මෙච්චර අඩු පහසුකම් තිබිලා අපි මෙච්චර දෙයක් කරලා තියෙන කියන ප්‍රවුඩ් එකත් ඇත්තටම එනවා. එහෙමත් තියෙනවා නේ නිපුණි. ඔව් අනිවාර්යයෙන්. ඔව් ඉතින් එහෙම අපි එතන ඒක පෙන්වන්න ඕනේ. එතන මේක ලැජ්ජ වෙන්න ඕනත් නෑ මම කියන්නේ. ඒ මමත් කියන්නේ අර ඔව්. අපිට මෙහෙම දේවල් නැති වුණාට අපි මෙතන ඉන්නවා. අපිට මේ ඒ කියන්නේ අපි ෆ්‍රී এডুকেෂන් එකෙන් ඉගෙනගෙන තියෙන්නේ. ඒ ඔව්. ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙනගෙන අපි ඒ කියන්නේ අපිට වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් අපි ඒ ෆ්‍රී එඩියුකේෂන් එකේ ඉගෙනගෙන අපි ලංකාවට දෙයක් කරා කියන එකත් අපිට හයිලයිට් කරන්න පුළුවන්. එතකොට අපි ඒකට ඩෙප්ත් එකක් ඔව්. නැහැනේ. ඒකත් අපිට එතන ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒකත් ඔයාට හයිලයිට් කරන්න. ඉතින් ඒ විදිහට තමුන්ගේ පොටෙන්ෂල් එක තමුන් කවුද කියන එක එතන හොඳට පෙන්වන්න ඕන. ඊගාවට කියන්න ඕන අපි මේ යුනිවර්සිටි එක තෝරගත්තේ ඇයි? අපි මේ ඩිග්‍රී එක තෝරගත්තේ ඇයි කියන එක. එතකොට එතන අපි එයාලගේ තියෙන ලැබොරටරිස් ගැන එතකොට එයාලගේ රෑන්කින් ගැන ඊගාවට ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වටිනාකම ගැන එතකොට ලංකාවේ එක නෑ කියන එක එතන කියන එක ප්‍රශ්නයක් නෑ මොකද ඔව්. ඒක වට අවශ්‍යයිනේ ඒකනේ මේක කරන්නේ එතකොට ඒ අපිට ඇත්තටම මම ඇප්ලයි කරන කාලේ ලංකාවේ මාස්ටර්ස් තිබුණේ නෑ අපිට ෆාමසිටිකල් සයන්ස්
හ්ම්. ඉතින් ඒ නිසා ඒකත් එතන ලොකු වාසියක් වුණා. මොකද ඇප්ලයි කරනකොට අපිට ඒක මෙන්ෂන් කරන්න පුළුවන් නේ. මේ නැති නිසා තමයි අපි මේ ඇප්ලයි කරන්න කියන එක. ඉතින් ඒ දේවල් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊගාවට තමුන්ට මේ ඩිග්‍රී එක කරාට පස්සේ ලැබෙන බෙනිෆිට්ස් ගැන. ඒ කියන්නේ වගේ ඔය යන්න ඉන්නේ කොයි පැත්තෙන්ද? ඔයාගේ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකකටද ඔයා මේක කරන්නේ? නැත්නම් ඔයා හ්ම්. මෙහෙම ඇකඩමික් යන්න ඉන්න කෙනෙක්ද? නැත්නම් ෆාමසිටිකල් ෆීල්ඩ් එකේ නම් ඔයා මැනුෆැක්චරින් පැත්තෙන් ඉස්සරහට යන කෙනෙක් නම් ඔයාට ඒකටත් වැදගත් වෙනවා මේ ඩිග්‍රී එක. දැන් ලංකාවෙත් අපේ ෆෝමියුලේෂන් පැත්තෙන් ගත්තාම තව අපි ඩිවලොප් වෙමින් තියෙන්නේ. ඉතින් හ්ම්. එතකොට ඒ පැත්තෙන් එහෙම යන්න ආසාවෙන් ඉන්න අයට ගොඩාක් කෝසස් තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම ඔයාට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඇයි ඔයා මේක තෝරගත්තේ සහ ඇයි ඔයා මේකට කැමති කියන හ්ම්. එක. ඉතින් ඒ දේවල් ටික දාලා ඊට පස්සේ අපි දාන්න ඕන අපෙන් ඒ යුනිවර්සිටි එකටත් දෙයක් තියෙන්න එපා. මොකද හ්ම්. ස්කෝලර්ෂිප් එකක් දෙන්නේ අපිට වැඩක් ගන්න විතරක් නෙමෙයි. මොකද මේ මිනිස්සුන්ටත් වැඩක් තියෙන්න එපා අපිව ගත්ත එකේ. එතකොට එතන අපි කියන්න ඕන අපේ පොටෙන්ෂල් එක. දැන් එතන තමයි වැදගත් වෙන්නේ. අපිට තියෙන ගොඩාක් අඩු රිසෝසස් වලින් අපි මේ දේවල් කළා. මම මේ වගේ දේවල් ලංකාවට කරලා තියෙනවා. ඊගාවට මොනවා හරි පබ්ලිකේෂන් හරි මොනවා හරි ඔයා රිසර්ච් එක්ස්පෙරිමන්ට්ස් කරලා තියෙනවා නම් ඒ දේවලුත් ඔයාට මෙන්ෂන් කරන්න පුළුවන්. ඇකඩමික් ඇචීව්මන්ට්ස් වගේ දාන්න පුළුවන්. ඔව්. ඇකඩමික් අචීව්මන්ට්ස් දාන්න පුළුවන්. එතකොට ඒ වගේ ලිමිටඩ් රිසෝසස් වලින් මම මේ වගේ දෙයක් කරා නම් with the resources මට හ්ම්. ඔයාලට මෙච්චර දෙයක් මට දෙන්න පුළුවන් කියන එක එතන අපිට කියන්න පුළුවන්. ඉතින් හ්ම්. ඒ විදිහට තමයි ඒක ලියන්න ඕන. ඉතින් ඒ විදිහට SOP එක දැන් SOP එක ඒ විදිහට ලියනකොට තව දෙයක් හිතේ අපි තියාගන්න ඕන. අපි මේ ඇප්ලයි කරන්නේ ස්කෝලර්ෂිප් එකකට. එතකොට ස්කෝලර්ෂිප් එක දෙන්න අපිත් එක්ක තව ගොඩක් අය තරඟ කරනවා. හ්ම්. එතකොට ඒ අතරින් ඔයාගේ යුනික්නස් එකත් පේන්න ඕන. ඇයි හ්ම්. මටම මේක හම්බෙන්න ඕන කියන එක එතන එක්ස්ප්ලেইন වෙන්න හයිලයිට් වෙන විදිහට ඒක ලස්සනට ලියන්න. එතකොට මේ අපිට තියෙන chance එක වැඩි. හ්ම්. ඉතින් SOP එක ගැන ගොඩාක් එලබොරේටිව් විදිහට නිපුණි කියනවා. අනිවාර්යයෙන්ම මේ පොඩ්කාස්ට් එකත් අපි බලන්න. ඔව් ඒ වගේම මටත් පොඩි දෙයක් ඇඩ් කරන්න හිතුණා. දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලන් හිතනවා ඇති AI යූස් කරලා හරි ලේසියෙන් SOP එකක් ලියන්න පුළුවන් කියලා. ඒ වුණාට SOP මුළු ජීවිත කාලෙම SOP ඇසස් කරපු මිනිස්සුන්ට මේක AI ලියපු එකක්ද නැත්නම් ඇත්තටම මිනිස්සෙගේ පර්සනල් එක්ස්පීරියන්ස් වලින් ලියපු එකක්ද කියලා අනිවාර්යෙන් අඳුනගන්න පුළුවන්. ඒක නිසා තමන් ඒකට ටයිම් වෙන් කරලා අනිවාර්යෙන් AI යූස් කරලා ඒක රිෆයින් කරන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් අනිවාර්යෙන් මේකට එකතු කරන්න ඕනි කියලා තමයි මට හිතෙන්නේ. ඔව් එතකොට අර අපේ යුනික්නස් එක එතන තව හයිලයිට් වෙනවනේ. අන්න හරි. ඔව්. හ්ම්. හරි. දැන් ඉතින් අපි කතා කරන්නේ කොහොමද යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්නේ ඊට පස්සේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්නේ කියලා. එතකොට දිලීෂා දැන් එක එක යුනිවර්සිටිස් වල ස්කෝලර්ෂිප්ස් එක එක ටයිප්ස් තියෙනවානේ. එතකොට දැන් ඔයා ගියපු යුනිවර්සිටි එකේ හැටියට මොනවද ස්කෝලර්ෂිප්ස් වර්ග? ඔව් නිපුණි. අපි SOP එකක් සබ්මිට් කරාට පස්සේ අපිට එවනවා ඒගොල්ලෝ අපි ස්කෝලර්ෂිප්ස් වලට එලිජිබල්ද අපිව අයිති වෙන්නේ මොන ස්කෝලර්ෂිප් එකටද කියන එකත් ඒගොල්ලෝ එතනදි බලනවා. හ්ම්. එතකොට මම ගිය යුනිවර්සිටි එකේ තිබුණේ ස්කෝලර්ෂිප්ස් ටයිප්ස් දෙකයි. ටයිප් 1 ටයිප් 2 කියලා. ඒතර ටයිප් 1 එක ගොඩක් වෙලාවට ඒකේ ස්ටයිපන් එක වැඩි. ඊගාවට ඒකේ ටියුෂන් ෆී කවරේජ් එක, රෙජිස්ට්‍රේෂන් ෆී කවරේජ් එක, යුනිවර්සිටි ලැබ් වලට රිසර්ච් වලට ෆන්ඩින් වලට දෙන ඒ කවරේජ් එක ෆී එක ඒ හැමදේම හොඳයි ටයිප් 1 එකේ. ඒතර ටයිප් 2 එකට යනකොට ඒක පොඩ්ඩක් අඩු වෙනවා. ටයිප් 2 එකේ තියෙනවා 2.1 2.2 2.3 කියලා. ඒකේ ගොඩාක් කැටගරිස් තියෙනවා. ඒක අර මේ නම්බර් එක වැඩි වෙන්න පොයින්ට් එක වැඩි වෙන්න ඒකේ තියෙන බෙනිෆිට්ස් අඩු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට දැන් ටයිප් 1 එකක් ලංකාවෙන් යන කෙනෙක්ට දැන් අපි කොහොමත් අපිට ජොබ් එකක් කරන්න බැහැනේ. එහෙ ගිහිල්ලා. එතකොට අපි ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන නිසා අනිවාර්යයෙන්ම අපිට ටයිප් 1 එකක් හරි ටයිප් 2.1 එකක් හරි තියෙන්න ඕන. නැත්තම් අපිට අර හම්බෙන ස්ටයිපන් එක එහෙම අපිට ඇත්තටම මදි වෙන්න පුළුවන්. ඉතින් හැබැයි
කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් ටයිප් 1 එකක් හම්බුණා. එතකොට තව කියන්න ඕන දැන් මේ ස්කෝලර්ෂිප් එකක් අපිට හම්බ වෙනකොට අපි දැන් අපි හිතමු මම මාස්ටර්ස් නේ. එතකොට මාස්ටර්ස් අවුරුදු 2 ඇතුළතම අපි GPA එකක් මේන්ටේන් කරන්න ඕන. මට මතකද 3.5 මට මතක විදිහට. එතකොට ඒ 3.5 GPA එක අපි හැම සෙමෙස්ටර් එකේම මේන්ටේන් කරන්න. ඒක මේන්ටේන් කරේ නැත්නම් ඒගොල්ලෝ ස්කෝලර්ෂිප් එක නවත්තනවා. දැන් සමහර රිසර්ච් තියෙනවා නිපුණි. දැන් අපි හිතමුකෝ ලැබ් බේස්ඩ් ඒවා වුණා සමහර වට ethical approvals ඕන. එතකොට සමහර ඒවා දැන් ඔය ඇඩ්මිනිස්ට්‍රේටිව් ෆාමසි වගේ ඒවා නම් අපිට ලංකාවේ තමයි රිසර්ච් එක කරන්න වෙන්නේ. පබ්ලික් හෙල්ත් රිලේටඩ් ඒවා නම් ඒ කියන්නේ ලංකාවේ හොස්පිටල් එක හරි නැත්නම් අපි දැන් පොපියුලේෂන් එකට ගන්න patients ලානේ. ගොඩක් වෙලාවට ඒ වගේ ස්ටඩීස් වල. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තායිලන්ඩ් වලම patients ලා හරි තායිලන්ඩ් හොස්පිටල් හරි ඉන්ස්ටිටියුෂන් හරි දෙන්නේ නැහැ. ඒක මට හිතෙන්නේ එතන ලැන්ග්වේජ් ගැප් එකකුත් තියෙනවානේ. දැන් මේ මිනිස්සු එක්ක කතා කරන්න එතකොට ඒ දේවල් කරන්න අමාරුයිනේ. රිසර්ච් එකක් කරන්න තරම් බැහැනේ. ඇත්තටම එතන කතා කරන්නත් හරි අමාරුනේ යාලත් එක්ක. එතකොට ඒකයි අනික එයාලගේ ලීඩ් පර්සන් ඒ කියන්නේ එයාලගේ රටේ තියෙන ඉන්ෆර්මේෂන් එළියට යන වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට එයාලගේ මේ හෙල්ත් සෙක්ටර් එකේ දේවල්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට ලංකාවේ තමයි රිසර්ච් එක කරන්න වෙන්නේ. දැන් ඒ වගේ සබ්ජෙක්ට්ස් වලට ඔයා කැමති නම් ඒ කියන්නේ මේ පැත්තේ රිසර්ච් ෆීල්ඩ් වලට යනවා නම් අපි ලංකාවේ තමයි ගොඩක් වෙලාවට රිසර්ච් එක කරන්නේ. එතකොට අපි තායිලන්ඩ් වලිනුත් IRB එකනොත් අප්‍රූවල් ගන්න ඕනේ. ලංකාවෙත් අපි ethical committee එකකින් අප්‍රූවල් ගන්න ඕනේ. ඉතින් තායිලන්ඩ් වලින් එතකොට ඒක ටිකක් ලොං ප්‍රොසෙස් එකක් වෙනවා. ඉතින් ලංකාවෙන් ටිකක් ගන්න අමාරුයිනේ. ඉතින් අමාරුයිනේ. ඉතින් මම දන්න යාළුවෝ ඉන්නවා සමහර අයට මාස 7 8 යනකම් අප්‍රූවල් හම්බුනේ නැති අය ඉන්නවා. ඉතින් එතකොට දැන් ස්කෝලර්ෂිප් එකත් අපිට අවුරුදු 2නේ තියෙන්නේ. එතකොට රිසර්ච් එකට ගොඩාක් කල් යනකොට ඉතුරු ගානට අපිට ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ නැහැ. එතකොට ඒක තමුන්ගේ පර්සනල් අපිට කරගන්න වෙන අවස්ථාවක් තියෙනවා. මොකද එතකොට ඒක තායිලන්ඩ් වලිනුත් නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාලා ඇත්තටම දෙනවා මාස 2කමාර 3 වෙද්දී එයාලගේ අප්‍රූවල් එක අපිට හම්බ වෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඒක අපේ එයාලගේ ප්‍රශ්නයක්වත් නෙමෙයිනේ. එතකොට ඒක තනිකරම ස්ටුඩන්ට් ඒක බේවා කරගන්න වෙන වගේ එකක් වෙන්නේ. එතකොට ඊගාව සෙමෙස්ටර් එකට ස්කූල් ෆී එක, රෙජිස්ට්‍රේෂන් ෆී එක, හෙල්ත් කවරේජ් එක ඔය ඔක්කොම අපි ගෙවන්නත් එපයි. දැන් මෙච්චර කාල ස්කෝලර්ෂිප් එකෙන් එක ගෙවුවානේ. එතකොට එතන ඒ ප්‍රශ්නයක් එනවා රිසර්ච් එකේ හැටියට. ඉතින් ඒකත් මෙතනදි මතක් කරන්න ඕනේ. හැබැයි සමහර එහෙ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා මාරම හොඳයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ළමයාගේ performance හොඳයි නම් ඒගොල්ලෝ directly funds වලට apply කරලා සමහරවිට research assistant වගේ post එකකට හරි මොකක් හරි එහෙම කරලා එයාට funding ලබලා දෙන අයත් ඉන්නවා. එහෙම chance එකක් හම්බුනොත් ඉතින් lucky. ඔව් දිලී දැන් අපි සුපර්වයිසර්ස්ලා ගැන කතා කරපු නිසා මට හිතුණා මේ ප්‍රශ්නෙත් අහන්න. දිලී කොහොමද සුපර්වයිසර් කෙනෙක් සිලෙක්ට් කරගත්තේ? ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක් සඳුවෝ. මොකද දැන් මේ සුපර්වයිසර් කෙනෙක් තෝරනවා කියන එක තමයි තියෙන අමාරුම වැඩේ. මොකද අපි යත් එක්ක අවුරුද්දක් රිසර්ච් කරන්න ඕනනේ. ඉතින් ඒ හින්දා අපේ තේරීම අනිවාර්යයෙන්ම හොඳම තීරණය වෙන්න ඕනේ. ඉතින් ඒක සමහර වෙලාවට අපි තේරුවත් සමහර වෙලාවට එයා නෙමෙයි කියලා හිතෙන අවස්ථාත් එනවා. ඉතින් එහෙම දේවල් තියෙනවානේ. ඉතින් මම තෝරගත්තේ ඒ කියන්නේ අපේ යුනිවර්සිටි එකේ මම ඇප්ලිකේෂන් දාලානේ ගියේ. එතකොට මම කෙලින්ම ඩිරෙක්ට් සුපර්වයිසර් එක කන්ටැක්ට් කරලා නෙමෙයි ගියේ. එතකොට අපේ කෝස් එකේ සෙකන්ඩ් ඉයර් තමයි රිසර්ච් කරන්න තිබ්බේ. මම කරේ බයෝෆාමසිටිකල් සයන්ස් පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක්. මාස්ටර්ස් එකක්. එතකොට මට එහෙට ගියාට පස්සේ දැන් අර මං කියවනේ ඩිපාර්ට්මන්ට්ස් උත් ගොඩාක් තියෙනවා කියලා. මට දැන් එතකොට අර හිතා ගන්න බෑ මම මොන වගේ පැත්තකින්ද ඉස්සරහට යන්නේ කියලා. අර එහෙම සීන් එකක් වුණා මට. දැන් අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අපිට තියෙන්නේ චුට්ටයි. තෝරගන්න තියෙන්නේ චුට්ටයි. එතකොට අපි මොකකට හරි යනවා. ඒවට අපි පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේක එහෙම නෙවෙයි ගොඩාක් තියෙනවා. මොකද්ද කන්නේ වගේනේ. දැන් එහෙම එකක්. එතකොට අපිට මම හිතන්නේ ෆස්ට් ඉයර් එකේ අන්තිම සෙමෙස්ටර් එක වගේ වෙනකොට
අපිට කියනවා ඔයාලට සෙකන්ඩ් ඉයර් එකේ රිසර්ච් එකට දැන් සුපර්වයිසර්ස්ලාව ඔයාලා තෝරගන්න කියලා. දැන් ඇත්තටම මේ අයිඩියා එකක් නැති හින්දා ඒතකොට මේ හැම ඩිපාර්ට්මන්ට් එකකටම ගිහිල්ලා ඒ කියන්නේ අජාන් කියලා ප්‍රොෆෙසර්ට. එතකොට ඒ අජාන්ස්ලාගේ තියෙන පබ්ලිකේෂන්ස් බලලා එතකොට අපි අනික යුනිවර්සිටි එක ඇතුළේනේ ඉන්නේ. එතකොට ඇතුලේ ඉන්න අයත් කියනවනේ මෙයා ඔව්. මෙයා මෙහෙමයි දැන් සාමාන්‍ය අපි කතා කරන ලන්ච් ටයිම් ඔව්. එකට එහෙම ගොඩක් වෙලාවට කතා වෙනවනේ යාළුවෝ සීනියර්ස්ලා එක්ක එහෙම ගොඩාක් කතා කරන්නත් බෑ මොකද අර ඉන්ටර්නැෂනල් හන්දා පොඩ්ඩක් ඉතින් ලිමිටේෂන්ස් තියෙනවා. තුල ඉන්න හන්දා අපිට ඒ ලැබ් උත් පේනවනේ. ඒ ලැබ්ස් වලට උනත් අපිට චුට්ටක් අර ඔළුව දාලා එහෙම බලන්නත් පුළුවන්. මොකද අර ඒ බෙනිෆිට් එක තියෙනවා. ඊගාවට ඒ අජාන්ලා වුණත් ඇත්තටම අපිට දැන් අපි කාගේ හරි එහෙම රිසර්ච් ඉන්ටරෙස්ට් එකක් එයාලගේ රිසර්ච් ඉන්ටරෙස්ට් වලට අපි කැමති නම් අපිට ඊමේල් එකක් දාන්න පුළුවන්. ඉමේල් කැමති මට ඔයාගේ ලැබ් එක බලන්න එන්න පුළුවන්ද? මම ආසයි ඔයාගේ මේ ෆීල්ඩ් එක ගැන දැනගන්න කිව්වහම එයාලා අපිට ටයිම් එකක් එක්ක අපොයින්ට්මන්ට් එකක් දෙනවා ඇවිල්ලා කතා කරන්න කියලා. එතකොට අපි යනවා. මත් ගියා. ගිහිල්ලා ඉතින් ලැබ් එක බලලා ඒක ගැන කියලා දෙනවා අපිට මෙන්න මේ වගේ දේවල් තමයි කරන්න කියලා. කියන්නේ ඒක සාමාන්‍ය නෝමල්. ඇවිල්ලා කතා කරලා යන්නේ කවුලක් නෑ. ඊට පස්සේ බලලා දැන් තමුන්ට කැමතිම කෙනා හම්බුණානේ. හම්බුණාට පස්සේ ඉතින් අර අපි මේල් එකක් දානවා බලන්න ගිය ඔක්කොටම thank you මෙහෙම මට පෙන්නුවාට මම මේක සිලෙක්ට් කරා ජාන් එහෙම කියලා එයාට තෑන්ක්ස් කරලා ඊමේල් එකක් දාන්න. එතකොට ඔයා දැන් කිව්වා සුපර්වයිසර් සිලෙක්ට් කරන හැටි හරිම අහගෙන ඉන්න අයට හොඳ පැහැදිලිව. ඒ වගේම මේක MSc එකෙන් MSc එක පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එක වෙනස් වෙනවා. ඔයා කරපු MSc එකේ පොඩි ස්ට්‍රක්චර් එක කියන්න බලන්න. ඔව් නෝද. ඉතින් මං කරපු පෝස්ට් ග්‍රැජුවේට් එක අවුරුදු 2ක මාස්ටර්ස් එකක්. මාස්ටර්ස් of Biopharmaceutical Science තමයි මම කරේ. මේක මාස්ටර්ස් by course work එකක් මං කරේ. ඒකේ පළවෙනි අවුරුද්දේ අපිට course work තියෙන්නේ. දෙවැනි අවුරුද්දේ තමයි රිසර්ච් තියෙන්නේ. එක ඉයර් එකකට සෙමෙස්ටර් දෙකක් තිබුණා. සාමාන්‍ය යුනිවර්සිටි එකේ සෙමෙස්ටර් 3ක් තියෙනවා. ඒ වුණාට අපිට අර මිඩ් සෙමෙස්ටර් එක ඒකේ අපිට උගන්වන්නේ නැහැ. ඒකේ අපිට නිවාඩුවක් වගේ හම්බ වෙනවා. ෆස්ට් සෙමෙස්ටර් එකේ සහ සෙකන්ඩ් ෆස්ට් සෙමෙස්ටර් එකේ අපිට තිබුණේ ඒගොල්ලොන්ගෙම කරිකියුලම් එකේ ඒගොල්ලොම දුන්නු සබ්ජෙක්ට්ස් තමයි තිබුණේ. හැබැයි ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ අපිට තිබුණා ඉලෙක්ටිව් කෝසස් තෝරගන්න. එතකොට ඒකෙදී ඔයා කැමති අපි කැමති කෝසස් අපිට ඒ වෙලාවට තෝරගන්න පුළුවන්. සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකයි සෙකන්ඩ් සෙමෙස්ටර් එකයි මේ දෙකේම රිසර්ච් තියෙන්නේ. එතකොට ෆස්ට් සෙමෙස්ටර් එකේ තව එක සබ්ජෙක්ට් එකක් තිබුණා. ඒක ප්‍රසන්ටේෂන් ස්කිල්ස් එහෙම ඉම්ප්‍රූව් කරන්න තියෙන එකක්. ඒක ඉතින් හැම යුනිවර්සිටි එකම වගේ තියෙනවනේ. මේ ඊට අමතරව තියෙන සම්පූර්ණයෙන්ම අපි රිසර්ච් වර්ක් තමයි කරේ. ඉතින් සමහර වෙලාවට අපි කලින් සුපර්වයිසර් තෝරගත්තොත් එහෙම ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේම රිසර්ච් එකට හරියන සුපර්වයිසර් කෙනෙක් තෝරගත්තොත් ඔයාලා රිසර්ච් එක කලින් පටන් ගන්නත් පුළුවන්. ඉගෙන ගන්නත් ටයිම් එකත් එක්කම. ඉතින් ඒ විදිහට තමයි ඩිග්‍රී එක. එතකොට ඩිග්‍රී එකේ ක්‍රෙඩිට් 36ක් තිබ්බා. ඔව් දිලි අපි දැන් කොහොම කතා කරානේ. දැන් මට හිතුණා අහන්න කොහොමද ඔයා තායිලන්ඩ් වල එක්ස්පීරියන්ස් එක? ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගිහිල්ලා එහෙට කොහොමද ඇඩ්ජස්ට් උනේ? එතකොට එහෙ තියෙන තා මොනවද ඔයාලට කියන්න තියෙන විස්තර? ඔව් සඳු. ඉතින් තායිලන්ත ගොඩක් අය ගිහින් තියෙනවා දැන් මම හිතන්නේ තායිලන්ත ටුවරිසම් පැත්තෙන් හරි ඒගොල්ලෝ යන්න ආස රටක් විදිහට ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක් විදිහටත් තායිලන්ත ගන්නවනේ. එහෙ රටේ ගොඩාක් දේවල් බලන්නත් තියෙනවා. shopping කරන්න පුළුවන්. shopping malls ගොඩක් තියෙනවා. තව යාළුවෙක් දෙන්නෙක් ඉන්නවනම් සමහර අය ඉතින් සෝලෝ යන්නත් කැමති අය ඉන්නවනේ. ඉතින් එහෙම යනවා නම් අනිවාර්යෙන්ම හොඳයි. රට හොඳයි. ඒතරම වීකෙන්ඩ්ස් වල එහෙම මාත් එක්ක තව අක්කා කෙනෙක් හිටියා. ඒ අක්කයිමයි වැඩේ ඉතින් ඔය shopping malls ගානේ ඇවිදින එක. ඉතින් අර පිස්සුවෙන් වගේ ඇවිදින්න පුළුවන් ලස්සනයි ඉතින්. ඒ විදිහට අපේ අතේ දුරින් තියෙනවා අපි ඉන්න. මම ගැන එහෙම කිව්වොත් නම් Thai food තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට්ස් උත් තියෙනවා. ඒවා ඉතින් ටිකක් කෑම ලංකාවට සාපේක්ෂව ගණන්. සමහර අයට තායි කෑම සෙට් වෙන්නේ නැහනේ. මටත් සෙට් වුණේ නැහැ. මං ඉතින් ගිහිල්ලා ඔය මිරිස් කුඩු ලුණු කුඩු අර ඔක්කොම ටික අරන් ගිහිල්ලා ඒ ගිහිල්ලා ලංකාවේ කෑම හදාගෙන කෑවා. අපි දැන් කෑම ගැන කතා කරානේ. ඊට අමතරව මට හිතුණ තව දෙයක් තමයි හෙල්ත් කවරේජ් එක ගැන කතා කරන්න ඕන කියලා ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යෙන්ම තායිලන්ඩ් වල යුනිවර්සිටි එකකට අපිට
ඇප්ලයි කරනකොටම අපිට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. ඒ වුණාට මේ අපිට යුනිවර්සිටි එකෙන් ගෙවන්න නැහැ. ස්කෝලර්ෂිප් ටයිප් 1 හම්බුණත් අපි ඒකට සෙමෙස්ටර් වයිස් ගෙවන්න ඕන. එතකොට ඒක ගෙවුවහම තමයි අපිට රීම්බර්ස් කරගන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාවට තායිලන්ඩ් වල තියෙන හොස්පිටල්ස් වලට අපිට මේ කියන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් වුණා අපි බෙහෙත් ගන්නවා නම් අනිවාර්යෙන්ම අපිට පේ කරන්න වෙනවා. ඉතින් සමහර ඒ ඉන්ෂුරන්ස් එකේ තියෙනවා සමහර මෙඩිකල් කන්ඩිෂන්ස් වලට එයාලා ගෙවන්නෙත් නැහැ. එහෙමත් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවට සාපේක්ෂව නම් ටිකක් ගණන් බෙහෙත් වර්ග සහ ඔය එක්ස්රේ වර්ග ස්කෑන් වර්ග වලට ලොකු වියදමක් යනවා. එහෙන් කරනවා නම්. ඉතින් ගොඩක් වෙලාවට එහෙනම් ඉතින් මං හිතනවා අපි ලංකාවේ B.Pharm ඩිග්‍රී එකක් කරලා ග්‍රැජුවේට් ස්ටඩීස් ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් යන්න පුළුවන් කොහොමද ඇප්ලයි කරන්නේ ඒ වගේම යන්න පුළුවන් රිසර්ච් ඒරියාස් මොනවද ඒ වගේ දේවල් ගැන ලොකු විස්තරයක් අපි අද කතා කරා කියලා. ඇත්තටම මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද ලංකාවෙන් නම් පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට ගොඩක් ෆීල්ඩ්ස් වලින් රට යන්න බලාගෙන ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. එතකොට ඒ අය හැමෝටම මේක ඉම්පෝර්ටන්ට් වෙයි. ඒ වගේම මම දන්න විදිහට සාමාන්‍යයෙන් B.Pharm ඩිග්‍රී එකක් කරලා ගොඩක් අය ફોකස් කරන්නේ ජොබ්ස් වලට යන්න. එතකොට ඒ වුණාට පෝස්ට් ග්‍රැජුවේට් ඔපචුනිටිස් ඒ වගේම ඒ කියන්නේ ජොබ්ස් වලට තියෙන ඔපචුනිටිස් වගේම පෝස්ට් ග්‍රැජුවේට් තියෙන ඔපචුනිටිස් උත් ඒ වගේම වැඩි කියලා අපිට ඔව්. මේ පොඩ්කාස්ට් එකකින් තේරුණා. ඒ රිසර්ච් ෆීල්ඩ් අලුත් ෆීල්ඩ් ගැන අපිට දැනගන්න පුළුවන්. අපි හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙන්නේ නැති කියලා. අපි ගොඩක් විස්තර දැනගත්තා ෆාමසි ෆීල්ඩ් එක ගැන, ෆාමසි පෝස්ට් ග්‍රැජුවේට් ගැන. ඉතින් අපි අදට අපේ එපිසෝඩ් එක මෙතනින් ඉවර කරන්නයි හිතුවේ. ඉතින් අපි ගිහින් එන්නම්. ලබන සෙනසුරාදා හම්බ වෙන බලාපොරොත්තු වෙමු. බයි. 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 Bye.